හායි ළමයි, ඔන්න ඉතින් අද අපි යන්න හදන්නේ පිටවල පතනටයි සේර ඇල්ල බලන්නයි. හැමෝම දන්න තැනක්නේ රිවර්ස්ටන් කියන්නේ. ඉතින් රිවර්ස්ටන් පාස් කරලා යනකොට පිටවල පතන හම්බෙනවා. පිටවල පතන ඉඳන් තව කිලෝමීටර් 20 ගාණක් විතර යනකොට තමයි සේර ඇල්ල හම්බෙන්නේ. ඉතින් අපි මේ දැන් ඉස්සෙල්ලාම යන්න හදන්නේ පිටවල පතනට. මිනිස්සු වෙන අපිට කාලයත් එක්ක එකම ජීවිතය ගෙවනකොට ඒකාකාරී ජීවිතයක් ගත කරනකොට මේ වටපිටාවේ නාගරීකරණය වෙච්ච ලෝකයක් එක්ක අපේ ඔලු නිකම්ම පිරෙනවා. එහෙම පිරෙන්නේ හොඳ දේවල් වලින් නම් නෙවෙයි. මිනිස්සු ගොඩක් ඉන්නේ මානසික ආතතියෙන් පෙළීලා. ඉතින් ඒක එක්කෙනාට සාපේක්ෂව එක එක්කෙනා එක්ක ඒක විඳදරා ගන්න එකට සාපේක්ෂයි. ඒවට උත්තර හොයන විදිහත් එකිනෙකාට සාපේක්ෂයි. ඉතින් ඔන්න අපි යනවා අපේ ඔළුව නිදහස් කරගන්න මේ සුන්දර පාරාදීසයට. Hello guys. අපි අද යන්න හදන්නේ මාතලේ හැංගිලා තියෙන ලස්සන දියැලක් බලන්න. අපි මේ දැන් රිවර්ස්ටන් වල ඉඳලා පහළට යන ගමන්. අපි දැන් මේ යන්න හදන්නේ පිටවල පතනට. රිවර්ස්ටන් ඉඳලා කිලෝමීටර් 8ක් වගේ තියෙනවා පිටවල පතනට.
ඔන්න අපි ආවා පිටවල පතනට. මෙතන බයික් එක පාක් කරලා ටිකට් අරගෙන අපි දැන් එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට යනවා. යන පාර හොයාගන්න ලේසි වෙන්න යන පාර ඊතල වලින් ඇඳලා තියෙන්නේ. මේ වටේටම තියෙන්නේ කඳු පන්ති තමයි. ඔන්න ඉතින් අපි ආවා මිනිවර්ල්ඩ් සෙන්ඩ් එකට. පතන ටිකේ එද්දි රස්නේ වුණාට උඩට ආවට පස්සේ හොළඟ නිසා පොඩ්ඩක් කූල් වුණා. දැන් ඉතින් පිටවල පතනට සමුදේලා අපි දැන් යන්න හදන්නේ සේරෑල්ලට. මෙහි ඉඳලා කිලෝමීටර් 20 ගාණක් වගේ තියෙනවා සේරෑල්ලට යන්න. මං හිතන්නේ මෙහි අලි ඉන්නවා. මේ දිගටම තනිකරම අලි වැටවල් ගහලා තියෙන්නේ. ඔන්න ඉතින් අපි ආවා. මෙතනින් බයික් එක දාලා පහලට යන්න තමයි තියෙන්නේ. මෙතන ටිකට් කවුන්ටර් එක තියෙනවා. ඉතින් අපි ටිකටුත් අරන් දැන් මේ යන ගම. අපි ආවේ සතිය දවසක නිසා කට්ටිය නම් අඩුයි. අපි එද්දි නම් කවුරුත්ම හිටියේ නැහැ. සේරෑල්ල මීටර් 10ක් වගේ උසයි. ඒ කියන්නේ අඩි 30ක් වගේ. පළල තියෙනවා අඩි 70ක් විතර. මේකේ ඉන්නවලු සේර කියලා මාළු జాතියක්. එහෙම කතාවකුත් තියෙනවා. ඒ මාළු නිසා මේ ඇල්ලට සේර කියලා නම ලැබුණා කියලාත් කියනවා. තව කතාවක් තියෙනවා සේර ඇට ටිකක් අල්ලට අරගෙන ඒ සේර ඇට ටික හුළඟට ඇල්ලුවාම මෙහෙම වැටෙන විදිහට මේ ඇල්ල වැටෙනවා කියලාත් කතාවක් තියෙනවා. තව ඉතින් මේ වගේ කතා ගොඩක් තියෙනවා. විශේෂයෙන් කියන්න ඕනි මෙතන නාන්න බෑ. ගොඩක් ගැඹුරුයි මෙතන.
ඔන්න ඉතින් අපි දැන් යන්න හදන්නේ දියඇල්ල යටට. මාරම ලස්සනයි මෙතන. ඔන්න ඔහොම තමයි ඉතින් සේරැල්ල තියෙන්නේ. මේකත් ලොකු ගුහාවක්. ලංකාවේ අසිරිය ගැන කියන්න නම් වචන නෑ. මේ වගේ තැන්වලට ගියාම අපි නිකන් පාවෙනවා වගේ දැනෙන්නේ. ඒ තරමට නිදහසක් හිතට දැනෙනවා. ඔයාලා ගොඩක් ඔයාලගේ ප්‍රශ්න නිසා පීඩාවෙන් ඉන්නවා ඇති. මොනවා හරි ප්‍රශ්න නිසා පීඩාවෙන් ඉන්නවා ඇති. ඉතින් මට කියන්න තියෙන්නේ එන්න මේ වගේ ලස්සන සුන්දර ස්ථාන ලංකාවේ තියෙනවා. ඇවිල්ලා ඔයාලගේ ඔළුව නිදහස් කරගන්න. හිතේ තියෙන ප්‍රශ්න ස්වභාව දහමට කියන්න. ස්වභාව දහමට හැම දෙයකටම උත්තර තියෙනවා. ගොඩක් අය රිවර්ස්ටන් ඇවිල්ලා පතන බලලා ගොඩක් අය යනවා හරවාගෙන. ගොඩක් අය දන්නේ එතනින් පල්ලෙහාට ලස්සන දේවල් තියෙනවා කියලා. ගොඩක් අය එතන ඇවිල්ලා යනවා දන්නේ නැති හින්දාද මන් දන්නේ නැහැ. ඒත් අපි පොඩ්ඩක් පල්ලෙහාට ගිහින් බැලුවා. ඒතකොට අපිට දැනගන්න ලැබුණා සේරැල්ල කියලා පල්ලෙහෙන් ලස්සන අලක් තියෙනවා. මේ ජලාශයක් තියෙනවා, දියඇල්ලක් තියෙනවා කියලා. ඉතින් අපි එතන ගියා ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. ඉතින් ගොඩක් අය මේ ගැන දන්නේ. ඒ වුණාට මම නම් කියන්නේ පිටවල පතනට එනවා නම් එතනින් පල්ලෙහාට මං ඉතින් කිලෝමීටර් 13ක් විතර තියෙන ලොකු ගානකුත් නැහැ. සාමාන්‍යයෙන් බයික් එක වගේ යනවා නම් ලේසි. ලොකු වාහන වලට යන්න පොඩ්ඩක් අමාරුයි. පාර කැඩලා තියෙන්නේ. මේ ඉතින් මාරම ලස්සනයි. දියඇල්ලක් තියෙනවා. ඉතින් පරිසරෙත් මාර නිහඬයි. වාහන ශබ්ද මුකුත් නැහැ. ඉතින් නගරයෙන් ඉවත් වෙලා පොඩ්ඩක් සුන්දරත්වයේ විඳින්න කැමති අයට මේ වගේ ගමනක් එන්න කියලා තමයි මම කියන්නේ. ඉතින් මාතලේ ඉඳලා රිවර්ස්ටන් ඇවිල්ලා රිවර්ස්ටන් මාර සුන්දරයි. ඉතින් කතා කරන්න දෙයක් නැහැ ඒක නම්. අපිට සෑහෙන අත්දැකීමක් හම්බුණා ඒකින්. ඒ වගේම තමයි පිටවල පතනත් ඒ වගේම තමයි මාර ලස්සනයි. හරිම සුන්දරයි. ඉතින් මේ ගැන ගොඩක් අය මං හිතන්නේ දන්නේ නැහැ. නුවර හරි මාතලේ අවට ඉන්න අය තමයි ගොඩක් දුරට දන්නේ. රිවර්ස්ටන් සාමාන්‍යයෙන් ගොඩක් අය එනවා අඩුයි. ඉතින් මං කියන්නේ දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් පොඩ්ඩක් එන්න. මාර සුන්දරත්වයක් තියෙන්නේ. මේ පරිසරය ඊටාම නිස්කලංකයි. ඒ වගේම සද්ද බද්ද මොකුත් නැහැ. තනිකර පරිසරයේ සද්ද විතරයි තියෙන්නේ. ඉතින් ඇත්තම තමන්ගේ මනස රිලැක්ස් කරගන්න මේ වගේ ගමනක් එන්න පුළුවන් නම් මේක ලොකු දෙයක්. මම දැකපු විදිහට සමහර අය ගොඩක් ප්‍රෙෂර් එක අඩු කරගන්න ඒ වගේ දේවල් වලට මාරම ඉම්පෝර්ටන්ට් මේ වගේ ට්‍රැවල් කරන එකත්. ඉතින් බලන්න ඇවිල්ලා ලස්සන සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් දියැල්ල නම් කතා කරන්න දෙයක් නැහැ. මාරම ලස්සනක් තියෙන්නේ. ඒ වගේම තමයි පිටවල පතනත් රිවර්ස්ටන් ඒ වගේම තමයි. මේ දවස්වල නම් ගොඩක් දුර ඉන්න අය එන්න නම් පොඩ්ඩක් ටයිම් එක ගන්න. මොකද මේ දවස්වල
හවස් වෙද්දි වහිනවා. එතකොට මේ වැස්සත් එක්ක මේ ගොඩක් පාරවල් කඩාන ගිහින් අර එන්නේ විනාශ වෙලා තියෙන්නේ.